කුඩු, අයිස් ඒ වගේ දේවල්. අයිස්? ඔව්. කසුන් අයිස් ගත්තද? අයිස් ගත්තා. ඈ? ඔව්. මොනවද කරේ? මං ආමිගේ අවුරුදු 5මාරක් හිටියා. ටැබ්ලට් වලට ඉස්ලාම් ටැබ්ලට් වල තමයි පුරුදු වුනේ. ඔය ආමිගේ ඉන්න කාලේ. ඔව්. මාත්‍රාව මදි වුණා. ඒ කියන්නේ එකක් දෙකක් ගන්නවා දැන් මේක මදි 3 4ක් ඕනේ වුණා. කොච්චර කරලා අයිස් ගත්තද? මං අවුරුදු 5මාරක් 6ක් විතර කුඩු අයිස් දෙකම එක විදිහට. ඉස්ලාම් මේක අර විනෝදයකට වගේ තමයි ගත්තේ. සැපයි කියලා දුක තමයි අන්තිමට උරුම වුනේ. බඩු විකුණ බොන්න ගත්තද? ඔව්. ගෙදර තිබ්බ බඩු වික්කා. ඒතකොට ගෙයක් හදන්න ගෙනාවු බඩු තිබ්බා. ඒ දේවලුත් විකුණලා අන්තිමට බොන තත්ත්වයක් ආවා. මගේ මිතුරෙක් හිටියා එයත් එක්ක එකට මේ ඒත් බොන ගමන් තමයි මෙතනට මේ ගැන කිව්වේ මට. මං හිතනවා මං ඉස්සරට හිටියේ දුකසේ දැන් මං සුවසේ ඉන්නවා. ප්‍රශ්නයක් දුකක් කිසි දෙයක් නෑ මට. මඩට වැටුණ මිනිහා මඩේම නින්න හදන්නේ. යකෝ ගොඩට වරෙල්ලා. මඩේ ඉන්න එපා. බල මඩේ හිටියොත් එරිලා මැරෙනවා. ගොඩට આવොත් ජීවිතේ හම්බෙනවා. ඒක දැනගන්න. ඔයාගේ නම මොකක්ද? මගේ නම කසුන් තාරක. කසුන් ගෙවල් කොහෙද? මං ගෙවල් මීරිගම. මීරිගම. ඔබ කොළඹ කොල්ලෙක්. ඒ කියන්නේ බස්නාහිර පළාතේ කොල්ලෙක්. ගම්පහ කොළඹ. ආ? වයස කීයද කසුන්? වයස 27යි. ඉස්කෝලේ කොච්චර ඉගෙන ගත්තද? මං ඕ ලෙවල් දක්වා ඉගෙන ගත්තා. කසුන් ගෙදර කවුද ඉන්නේ? ගෙදර අම්මයි අයියලා දෙන්නයි ඉන්නේ. අම්මා ඔයා ගැන මොනවද කියන්නේ? අම්මා කලින් නම් ඉතින් ගොඩක් දුක් වුණා. ඇයි අම්මා දුක් වුනේ? කලින් මං ජොබ් එකක් කරගෙන හිටියා. මොනවද කරේ? මං ආමිගේ අවුරුදු 5මාරක් හිටියා. ඒකල්ලා ටැබ්ලට් වලට ඉස්ලාම් ටැබ්ලට් වල තමයි පුරුදු වුනේ. ඒකල්ලා ඊට පස්සේ ඒකෙන් මත් පෙත්තක්. මත් පෙති. ඔය ආමිගේ ඉන්න කාලේ. ඔව්. ගොඩාක් පෙති වර්ග වලට ඇබ්බැහි. ඒකල්ලා ඒක මාත්‍රාව මදි වුණා. කියන්නේ යන්න යන්න ඒ දේවල් මදි වුණා. ආ يعني එකක් දෙකක් ගන්නවා දැන් මේක මදි 3 4ක් ඕනේ වුණා. ඔව් ඕනේ වුණා. ඒකල්ලා වෙනත් දේවල් අත්දා බලන්න බැලුවා. ඒ කියන්නේ කුඩු, අයිස් ඒ වගේ දේවල්. අයිස්? ඔව්. කසුන් අයිස් ගත්තද? අයිස් ගත්තා. ඈ? ඔව්. අයිස් ගත්තාම මේ ඒකෙන් මිදෙන්න බෑ කියලා කියනෝනේ කට්ටිය. මිදෙන්න බෑ කියන්නේ ඒකේ අන්තිමට වෙන්නේ ඒක නිින්ද යන්නේ. අයිස් අරගෙන බොන්නත් ඕනේ නිින්ද යන්නේ. ඒක ළඟ තෙහෙට්ටු වෙනවා. කන්න බෑ. කොච්චර කරලා අයිස් ගත්තද? මං අවුරුදු 5මාරක් 6ක් විතර කුඩු අයිස් දෙකම එක විදිහට. ගොඩාක්ම එච්චර බරපතල වෙදෙනම ඇබ්බැහි වුණේ ඒවට. ගොඩාක්ම ඇබ්බැහි වුණේ ඉස්සල්ලා මේක අර විනෝදයකට වගේ තමයි ගත්තේ. පස්සේ හැමදේම නැති වෙන්න ගත්තා. එතකොට බිව්වේ නැති වෙන ඒ දේවල් පසුතැවි ඒවට තමයි බිව්වේ. ඒ කියන්නේ දුකම සතුටක් කරගෙන බිව්වා. ඔව්. ඒව නෑ. දුක සැපයි කියලා දුක තමයි අන්තිමට උරුම වුනේ. අරව නැති වුණා කියලා කියන්නේ බඩු විකුණ බොන්න ගත්තද? ඔව්. ගෙදර තිබ්බ බඩු වික්කා. එතකොට ගෙයක් හදන්න ගෙනාවු බඩු තිබ්බා. ඒ දේවලුත් විකුණලා අන්තිමට බොන තත්ත්වයක් ආවා. කසුන් කොච්චර කල්ලුවා බිව්වද? මං අවුරුදු 6මාරක් 7ක් විතර බිව්වා. අයිස් වලට අවුරුදු 5යි. ඔව්. ඒ කියන්නේ ඒක බොන්න ඕනේ. නැගිටින්නවත් බෑ උදේට. රැයටද බොන්නේ? ඒ කියන්නේ අනිවාර්යෙන් උදේ නැගිට ගන්න නම් බොන්න ඕනේ. ඒ කියන්නේ උදේ ඇඳෙන්න නැගිටින්න කලින් ඒක පාවිච්චි කරන්න ඕනද? ඔව්. ඕක මොකක් කරේ කුඩක්නේ තියෙන්නේ රත් කරලා ගන්නවා කියලානේ. දුම අන්න හරි. ඒක ගත්තාම නැගිටින්න පුළුවන්. ඔව්. මේ ඕවා බොන කාලේ අම්මා තාත්තා කොහමද හිටපු මානසිකත්වය වාට මැවිලා පේනවද දැන්? ඔව් ගොඩාක් දුක් විඳලා ඉතින්. අම්මා ගොඩාක් රට විදේශගත වෙලා හිටියේ. ඒ හැම දෙයක්ම කරේත් අපි වෙනුවෙන්ම තමයි. හැබැයි අන්තිමට අපිම තමයි නැති කරේ හැමදේම. ඒ කියන්නේ අම්මා රට ගිහිල්ලා හම්බ කරපු ඔක්කොම නැති කරා. මායි තව අපේ අයියා කෙනෙක් කියන්නේ දෙවෙනි අයියාත් එයාත් අධික ලෙස මත්ද්‍රව්‍ය ගන්නවා. දැනට. එයාව ගලවන්න අමාරුයි. ඔයා ගැලවුණා. මං ගැලවුණා. කසුන් ඔබ පෙර පිනකට ගැලවුණා කියලා හිතනවද? ඇත්තටම දැන් එහෙම හිතෙනවා. කලින් ගොඩාක් දුක් විඳා තිබ්බ හැමදේම නැති වුණා. කියන්නේ සහෝදරයෝ අම්මා තාත්තා හැමදේම නැති වෙලා මං තනියම තමයි ජීවත් වුනේ අන්තිමට. දැන් සුවසේ ඉන්නවා. ඔබට කොටගමින් ලැබෙන්නේ මොනවද? ඇත්තටම මේක ඉස්සල්ලා මම පළවෙනි වැඩසටහනට එනකොට මම මේ කිසි දෙයක් දැනන් හිටියේ නෑ. හැබැයි මේ කවුද මෙතෙන්ට පාර කිව්වේ?
මගේ මිතුරෙක් හිටිය එයත් එක්ක එකට මේ ඒත් බොන ගමන් තමයි මෙතනට මේ ගැන කිව්වේ මට. හැබැයි ඒ කිව්වට මට එන්න බැරි වුණා. හැබැයි අර එළිය පරිසරයේ ඉන්නකොට මං ගොඩාක් කියන්නේ දඩබ්බරයි. ඒ කියන්නේ තරහා යනවා අධික ලෙස. දැක්කම් පේනවා අලියක් කොලප්පු වෙන්නේ නැති කියලා. ඒ කියන්නේ මට හිතුණු දේ මං කරනවා. ඒක හිතන්නේ නැහැ. මට දැන් මොනවද හිතෙන්නේ මං ඒ දේ කරනවා. එහෙම තමයි හැසිරුනේ. එතකොට යම් ප්‍රශ්න තිබ්බ මට. ඔව්. ඒ ප්‍රශ්නත් එක්ක මෙතනට යොමු වුණා. ඒ කියන්නේ එන්න හේතු සැකසුණා. ආවට පස්සේ ඔක්කොම නතර වුණා. ඔක්කොම නතර කරා පළවෙනි පාරම මට මේක තේරුණා මේක සත්‍යයක් තියෙනවා මෙතන. ඊට පස්සේ මට හිතුණා මෙතන නවතින්න මේ ගහ කොළත් එක්ක මේ සබාදහමත් එක්ක ගොඩාක් වෙනසක් වුණා මට. ඒක දැනුණා. ඒක මට ඇඟටම දැනුණා. මෙතන දෙයක් තියෙනවා. මේක මං හොයන්න ඕනේ කියලා. මම මේක හෙව්වා ඊට පස්සේ. ඒ කියන්නේ මෙතන නැවතුනේ ගවේෂණයටද? ගවේෂණයකට. ධර්මය ලැබුණා. ධර්මයේ ලැබුණා මට. මං සත්‍ය සොයාගත්තා. දැන් ඔබ යම් මට්ටමක ඉන්නවද? මං හිතනවා මං ඉස්සරට හිටියේ දුකසේ දැන් මං සුවසේ ඉන්නවා. ප්‍රශ්නයක් දුකක් කිසි දෙයක් නැහැ මට. එතනින් එහාට තවත් මොන කතාවද? දුකසේ හිටපු මිනිස්සු සුවසේ ඉන්නවා නම් අපි ජීවත් වෙලා ඉන්න කාලේ සුවසෙන් ඉන්න ඕනේ. ඒ කියන්නේ කසුන් ඔබ ජීවිතේ දිනලා යම් මට්ටමකට. ඔව් මං හිතනවා මං දිනලා ඉන්නේ කියලා. සතුටුයි. හමුවීම සතුටුයි. මං හිතන්නේ ඔබේ ආදර්ශය අනිත් අයට මේ ඒ කියන්නේ ආදර්ශයක් වේ. ඔබේ පරමාදර්ශය අනිත් අයට ආදර්ශයක් වෙයි. අපි ඒ නිසා මේ වැඩසටහන කරේ. ආය හම්බෙමු. සුවපත් වේවා. සුවපත්.